ඔන්න ඉතින් 2025 10 වෙනි මාසෙත් ලැබුවා. තව මේ අවුරුද්ද ඉවර වෙන්න තියෙන මාස දෙකයි. ඉතින් අද උදේම නැගිටලා ඉස්සෙල්ලාම වෙනදා වගේම මම කරේ පහන තියපු එක. පහන තියන්න කලින් පරණ මල් අයින් කරලා ලස්සන මල් එකක් හැදුවා මම හරිම ආස වැඩක් තමයි ගෙදරට මල් ගේන එක. ඇත්තටම ඒකට මාර විදිහට හිත නිමෙනවා. ඉතින් මුලින්ම පහන තියලා ඊට පස්සේ මම පටන් ගත්තා උයන්න. අද මම නිමාඩු දවසක්. ඒත් මගේ මහත්තයාද වැඩ. මුලින්ම බත් එක ලිපේ තියලා අද මං හිතුවා විශේෂ කෑමක් හදන්න. ඒ අතර ඉතින් එළිය වහිනවා. මං හරිම ආසෙන් හිමන් තමයි වැස්ස කියන්නේ. ඉතින් වැස්සත් එක්ක මම හිතුවා විශේෂ කෑමක් හදන්න. ඒ කියන්නේ අපි බඩු ගේන්න යද්දි මම දැක්ක කොස් තියෙන කොස් ටින් එකක්. ඉතින් මං එක ගත්තා. ඉතින් ඒක කොහොම වෙයිද කියන්නේ මම දන්නේ නැහැ. අපි බලමු ඒක කොහොමද කියලා. ඒක ඇතුළේ තම්බලා වගේ තියෙන්නේ. උනට අර එහෙ වගේ ඉතින් කොස් සම්ම හොඳ නැහැ. ඉතින් ඒ වගේම හොඳ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් කොස් කියලා හිතාගෙන කන්න පුළුවන් විදිහට අන්තිමට එක තිබ්බා. ඉතින් මං හිතුවා කොස් හදලා ඊට පස්සේ කෙලවලු මාළු මිරිසට හදලා මිරිස් බදින්න එක හරි කැමති වෙයි කියලා හිතුණා මේ කෑමක් කන්න. ඉතින් මාළු එකත් හදන ගමන් තමයි මම දැන් මේ ඉන්නේ. ඊට පස්සේ මිරිස් ටික බැදගන්න. මිරිස් ටික කපලා ලුණු වතුරේකට දාගත්තා. මිරිස් ටිකත් බැදගත්තා. ඊට පස්සේ තවත් අපි දෙන්න මාස කෑම එකක් තමයි හදන්නේ. ඒ තමයි පුඩින්. ඉතින් මම ගොඩක් දවස් ආසාවෙන් හිටියා පුඩින් එකක් හදන්න. මේ ටිකම වැඩ නිසා බැරි වුණා. ඉතින් අද මම පුඩින් එකකුත් හදා ගන්නවා. පුඩින් එක හිතුවටත් වැඩිය හොඳට ආවා. ඇත්තට මේක මාර රසයි. අද අයියා ඉන්ටර්වල් එකට ගෙදරට කන්න එන වේලාවට එයාට කන්න තමයි මේ ටික මම හැදුවේ. එයා හරි ආසයි මේ වගේ කෑම කන්න. ඉතින් ඔන්න එයා දැන් ආවා. එයාගේ බත් එක මම බෙදෙන ගමන් තමයි ඉන්නේ. බලමු මෙයා මොන වගේ ප්‍රතිචාරයක් දෙයිද කියලා කොස් වලට. ඉතින් කොස් එක නම් එහෙම ගොඩක් හොඳ ගාවේ නෑ. ඉතින් ඒ සාමාන්‍යයෙන් කොස් කියලා හිතාගෙන කන්න පුළුවන් විදිහට ඉතින් හොඳයි කියලා හිතුණා. බලමු අපි යා මොකක්ද කියන්නේ කියලා. සේද නිල්ලේ මල් ජායේ කොස්ද? කන් කොස් වගේම අය. සතයද? සතයද? ඔව් එයා ඇත්තටම කෑම එක රසයි කියලා කිව්වා. ඉතින් මට හරිම සතුටුයි. මං හදන කෑම වලට එයා රහ නැතත් සමහර වෙලාවට රහයි කියලා කියනවා. ඔය වාගේ සීතලෙන් නලියානි කිතකවි ඉතින් මේ ඔක්තෝබර් මාසේ ඔයාලගේ හිතවල තියෙන හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබ ඔක්තෝබර් මාසයක් වේවා.